ඉතින් යාළුවනේ ඔයාලා අයිබෝන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Bajaj 3 wheel එක ගැන අලුතෙන්ම ආපු. ඉතින් 3 wheel එක ගැන කතා කරද්දී මේ වගේ ඉස්සරහ පෙනුමක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 3 wheel එකේ ඇතුළත බැලුවාම මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේන අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා. අලුතෙන් ඩෑෂ්බෝඩ් එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම මීටර් පැනල් එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම අලුතෙන් MP3 ප්ලේයර් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම දෙපැත්තෙන් බෆර්ස් දෙකක් ඇඩ් වෙලා තියෙනවා. බෆර්ස් කියන්නේ ස්පීකර්ස් දෙකක් අතරම ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේ අලුත් වෙනස්කම් වෙලා තියෙනවා. ඒ වගේම යටට ෆුට් කකුල තියාගන්න මේ ෆුට් පැටල් එකක් තියෙනවා. ඒ වගේම බොටල් හෝල්ඩර් එකක් තියෙනවා. අර කලින් විදිහටම බ්‍රේක් පැඩල්ස් ඒ වගේම බ්‍රේක් ෆීඩ් ඇඩ් කරන බොඩි බොටල් එකක් තියෙනවා. කික් එක ඒ ටික ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේ පොඩි කොටසක් මේ ඉස්සරහ මේ වගේ බලා ගන්න පුළුවන් සිග්නල් ලයිට්ස් වල අර ඒ කොටස බලා ගන්න පුළුවන්. ওই ටික තමයි ඉතින් බලා ගන්න තියෙන්නේ ඇතුලෙන් බැලුවාම කලින් ත්‍රිවිල් එකේ වගේම ඔය වගේ ඔය උඩ ලයිට් එක තියෙනවා. ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහෙන් ගත්තාම මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට ත්‍රිවිල් එකේ. පෙනුම කලින් විදිහමයි රෝදේ ඒ ඔක්කොම මහ ලොකු වෙනසක් වෙලා නැහැ. ඇත්තටම ඒක ගොඩක් ලොකු වෙනසක් බලා ගන්න බෑ. ලෝගෝ එක ඉස්සරහා වෙනස් වෙලා තියෙනවා පොඩ්ඩක් ඩිසයින් එක විතරක්. වයිපර්ස් අර පරණ විදිහමයි. ලයිට්ස් කලින් විදිහමයි. බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට. මම අර කලින් කිව්වා වගේ ලෝගෝ එක වෙනස් වෙලා තියෙනවා. ලෝගෝ එකේ ඩිසයින් එක බජාජ්. ඊට පස්සේ මෙතන නම්බර් ප්ලේට් එක හෝල්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ලයිට් එක සිග්නල් ලයිට් එක මේ වගේ බලා ගන්න පුළුවන්. වයිපර් එක මේ වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වෙනස් වෙලා තියෙනවා ඩිසයින් එක මේ සයිඩ් කණ්ණාඩියේ ඩිසයින් එක හැඩේ වෙනස් වෙලා තියෙනවා. ටිකක් හොඳ කායක වගේ ටිකක් හොඳ ක්වොලිටි සයිඩ් කණ්ණාඩියක් අතරම දැන් ඇවිල්ලා තියෙනවා. මම හිතනවා දැන් ඒක කලින් කට්ටිය අපි රිප්ලේස් කරා සයිඩ් කණ්ණාඩිය දැන් රිප්ලේස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඇතුළතේ සීට් එක මේ වගේ තමයි තියෙන්නේ. සීට් එකේ තාම අප්ග්‍රේඩ් වෙලා නැහැ ලොකුවට. සීට් බෙල්ට් නම් ඇවිල්ලා තියෙනවා. ඉතින් තේරුමක් නැහැ අතරම. සීට් බෙල්ට් දැම්ම කියලා ත්‍රිවිල් එක ඉතින් පොඩි ආරක්ෂාවක් තියෙනවා. කොහොමද ඉතින් ත්‍රිවිල් එක යනකොට පරිස්සමෙන් ගියාම හරි ඉතින්. ටෙන්ට් එක මේ වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ කතා කරද්දී එන්ජින් එක බලය වැඩි වෙලා තියෙනවා. එන්ජින් එකේ. එතකොට මේකේ EFI එන්ජින් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට. ඔය තියෙන්නේ එයා වෙන්ටිලේටර් එක. එතකොට එයා එක අදින්නේ එළියෙන් ඔය විදිහට බටයක් ඇවිල්ලා එයා ෆිල්ටර් එකට සම්බන්ධ වෙලා තියෙනවා. එන්ජින් එක මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට. EFI තියෙන නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය ටිකක් වැඩි වෙලා තියෙනවා. නමුත් කොහොමත් 30ට අඩුවෙන් තමයි තෙල් කරන්නේ බජාජ් 3 wheel එකේ. 30ක් නම් කරන්නේ නැහැ මේකේ. කොහොමත් 20ට වැඩියෙන් කරයි කියලා හිතන්න පුළුවන්. මොකද දැන් එන්ජින් එකේ CC එකත් වැඩි වෙලා තියෙනවා. මේ තියෙන තෙල් ටැංකිය මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ටැංක් එක. මේ ඇතුළතින් පේන්ට් එක ඉතින් ඔයාලට පේන්ට් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දිරණ සම්භාවිතය වැඩිනේ. ඒ නිසා 3 wheel වල ඉතින් මේ ප්‍රශ්න තියෙනවා. සයිලන්සර් එක ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන් කලින් විදියමයි. යටින් බැලුවා මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ සයිලන්සර් එක. ත්‍රිවිල් එකේ මිලත් එක ගද්දී ඉතින් අපිට එච්චර වටින්නේ නැහැ. ලක්ෂ 20 ගණක් වෙනවා. ඉතින් ඔයාලා ගෙවලා ගන්නකොට ඉතින් ඊටත් වඩා වැඩි වෙනවා ෆිනෑන්ස් දාලා ගත්තොත්. ඉතින් වටින්නේ නැහැ. නමුත් අපිට මේ වගේ ගාණක් දීලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ත්‍රිවිල් ගන්නවාලා මේක සාමාන්‍යයෙන් එක්ක බිස්නස් එකකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එදිනෙදා ගෙදර කාර් එකක් ගන්න බැරි කෙනෙක්ට ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම කෙනෙක් වුණත් ත්‍රිවිල් එකක් පදිද්දි ගොඩක් පරිස්සමෙන් පදින්න. මොකද රෝද 3ක් තියෙන වාහනයක්. එකපාර වංගු ගන්න යන්න එපා. ඉතින් එකපාර වංගු ගැනීමකදී වාහනේ පෙරලෙන්න බලනවා. ඉතින් වාහනේ බ්‍රේක් කරද්දි බොහොම පරිස්සමෙන් බ්‍රේක් කරන්න. මොකද
බ්‍රේක් කරද්දී පැත්තකට ඇලවෙන්න පුළුවන් නේද? පෙරලෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා ගානට යන්න ඕන අධිවේගෙන් යන්න එපා. ත්‍රිවිල් එකක යද්දී ත්‍රිවිල් එකක් යන්නේ කියලා මීටරෙන් යන්න. ඉතින් මේ ආරක්ෂිත උපදෙසත් දෙන්න කැමතියි. ඉතින් ඔන්න ඔයගේ දේවල් ටිකක් තමයි ඉතින් සඳහන් කරන්න තියෙන්නේ. මොකද ත්‍රිවිල් එකක් ගන්න කෙනෙක්ට සිද්ධ වෙනවා ත්‍රිවිල් එකේ පේන්ට් එක අලුතෙන් ආයෙ ගන්න සිද්ධ වෙනවා යට බඳ කොටස ඊට පස්සේ ඒ වගේම ටෙන්ට් එක ඒ වගේ දේවල් ආපහු නැවත කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒ එන ටෙන්ට් එක එච්චර සාර්ථක නැති නිසා. ඒ වගේම ත්‍රිවිල් ගැන තවදුරටත් කතා කරද්දී දැන් මේ වෙනකොට ලංකාවට අවිල්ලා තියෙනවා අනිත් සමාගම් වල ත්‍රිවිල්ස් TVS සමාගමේ ත්‍රිවිල් එක ඒ වගේම පියාජෝ ත්‍රිවිල් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මහින්ද්‍රා ත්‍රිවිල් එක ඇවිල්ලා තියෙනවා. ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක තියෙනවා. ඩීසල් ත්‍රිවිල් එක තියෙනවා. ඒ වගේම වේගා ත්‍රිවිල් එක තියෙනවා. ඉතින් ඔය වගේ ත්‍රිවිල්ස් ගොඩක් මේ වෙද්දි තියෙනවා. තවත් මම දැක්කා YouTube එකේ කීප සමගම් කීපයක්ම ත්‍රිවිල්ස් එක එක විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එහෙම. ඉතින් ත්‍රිවිල් එකක් ගන්න ඉන්න කෙනෙක් මේ හැම දෙයක්ම ගැනම බලලා, ඒ කියන්නේ ත්‍රිවිල් එකේ කොහොමද fuel consumption එක, ඊළඟට maintenance cost එක, ඊට පස්සේ පාර්ට්ස් කොහොමද, ඒ වගේ දේවල්, ඒ වගේම කල්පවැත්ම කොහොමද, මේ වගේ දේවල් බලන්න, ඒ වගේම නැවත විකිණීමේ මිල, මේ හැමදේම අපිට බලන්න සිද්ධ වෙනවා. ඉතින් බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපි ඉස්සරහට සුබවාදීව හිතමු. හැමෝටම ත්‍රිවිල් එකක් නැතුව ඉතින් වාහනයක්ම ගන්න අවස්ථාව උදා වෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරන ගමන් දැන් වාහන ගැන කතා කරද්දී වාහනවල මිල පොඩි අඩුවීමක් පෙන්눔 කරනවා. දැන් මේ මාසෙක විතර ඉඳන් ඉතින් ඒ වගේ පොඩි පරණ වාහනවල මිල අඩුවීමක් පෙන්눔 කරනවා. ඉතින් සුබවාදීව අපි හිතමු ඉස්සරහට වාහන මිල අඩු වෙයි කියලා මේ යන විදිහට. මොකද රජය විසින් අලුතෙන් පනවලා තියෙනවා නීතියක්. ඉතින් ෆිනෑන්ස් දෙන්න පුළුවන් මෙන්න මේ වගේ සීමාවකට කියලා. ඉතින් ත්‍රිවිල් වල 50% දක්වා වැඩි කරා. ඉතින් ඒ අවස්ථාවත් එක්ක ඉතින් ඔයාලට 50%ක මුදලක් ලබා ගැනීම පුළුවන් ෆිනෑන්ස් සමාගමක. ඉතින් ඒකෙන් ත්‍රිවිල් ගන්න ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම වාහන වලට ෆිනෑන්ස් පහසුකම අඩු කරපු නිසා වාහන මිලදී ගැනීම ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවලුත් එක්ක වාහන මිල ටිකක් පහළට යන්න හේතු වෙයි කියලා හිතනවා ඉස්සරහට. ඉතින් ඔය මතක් කිරීමත් එක්ක අද දවසේ මේ වීඩියෝ එක මම සමාප්ත කරනවා. ඉතින් එහෙනම් හැමෝටම දුරු අනාගතයේ ඉතා ඉක්මනින්ම හොඳම හොඳ වාහනයක් ගන්න හැමෝටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගම අදට මම වීඩියෝ එක සමාප්ත කරනවා. එහෙනම් ගිහිල්ලා එනම් හැමෝටම ජය වේවා.